අප්පා හරි මහන්සි. මගේ කුඩේ ලස්සනයිද? මොනවද මේකේ තියෙන්නේ? මොනවද මේ තියෙන්නේ? සංඛ්‍යා තියෙනවා, ඉලක්කම් තියෙනවා නේද? ඔව්. එහෙනම් මේවා ගැන දැනගන්න ආසයිද? හැබැයි මං අද ගෙනාවා හරි බරයි අප්පා මේක. ඔයගොල්ලෝ එකේ පන්තියේදී ඉගෙන ගත්තටත්, දෙකේ පන්තියේදී ඉගෙන ගත්තටත්, තුනේ පන්තියේදී ඉගෙන ගත්තටත්, හතරේ පන්තියේදී ඉගෙන ගත්තටත් වඩා අගය වැඩිම දේවල් ටිකක් තමයි මං අද අරන් ආවේ. කැමතිද මොනවද කියලා බලන්න? කො බලන්න කැමති අය? හරි අපි එහෙනම් බලමු නේද? හරි. එහෙනම් ඔන්න බලමු මොනවද තියෙන්නේ කියලා. දූල පුතාලා තුන්දෙනෙක් දුවගෙන මගේ ළඟට එනවනම්. කවුද එන්නේ දුවගෙන? එන්න බලන්න තුන්දෙනෙක්. එක්කෙනයි දෙන්නයි තුන්දෙනෙක් දුවගෙන එන්න. හරි. හරි හොඳ පුතාලා අපි අප්පුඩියක් ගහමුද යාළුවන්ට? අනේ මල් අප්පුඩියක් ගහමු නේද? හරි ඔන්න මල් අප්පුඩියක් ගැහුවා එහෙනම්. මේ යාළුවෝ තුන්දෙනා හොඳයි නේද? ඔන්න බලන්නකො මං ඒගොල්ලන්ට දෙන දේවල්. පෙන්නන්නේ නෑ දැන් අපි හංගගෙන ඉමු. මේකත් පෙන්නන්න එපා හංගගෙන ඉන්නේ. මේකත් පෙන්නන්න එපා හංගගෙන ඉන්නේ. යාළුවන්ට පෙන්නන්න නැතුව ඉඳලා අපි අහමුකෝ. හරි. ඔන්න බලන්නකො මෙයාගේ අතේ මොකද්ද මේ තියෙන්නේ කියලා. මොකද්ද මේ? ඕ නවය දන්නවනේ. මෙයාගේ අතෙන් මොකද්ද මේ තියෙන්නේ? නවය. මෙයාගේ අතෙන් මේ තියෙන්නේ කීයද? නවයව තුනක් ගෙනල්ලානේ නේද? අපි බලමු මේ තුන් දෙනා ලං කරලා මෙන්න මෙහෙම. දැන් බලන්න. මෙන්න බලන්න මේ තුන් දෙනා ලං වෙලා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මෙන්න සංඛ්‍යාවක් හැදිලා මොකද්ද මේ? 999 නේද? 9වම 3 නේද? එතකොට සංඛ්‍යා කීයක් ඉලක්කම් කීයක් තියෙනවද මේකේ? 3යි. ඉලක්කම් 3යි. අපි දැන් දන්නව නේද ඉලක්කම් 3ේ සංඛ්‍යා? මේකට එකක් දැම්මොත් මොකද්ද වෙන්නේ? 999 කියන්නේ ඉලක්කම් 3ේ සංඛ්‍යාවල අන්තිම එක. මේකට එක්කෙනෙක් ආපු ගමන් මොකද වෙන්නේ? තව එකක් වැඩි වෙනවා. ඉලක්කම් කීයක් වෙනවද? 4යි. හැදෙන සංඛ්‍යාව කීයද? මෙන්න මේකයි හැදෙන්නේ. ඔන්න බලන්න දන්නවද කියනවාද අපි ගණන් කරමු. 1යි ඉලක්කම් 4ක් තියෙනවා. ඔන්න එහෙනම් අපි අද ඉගෙන ගන්න හදන්නේ ඉලක්කම් කීයක් තියෙන සංඛ්‍යාවද? 4ක් තියෙන සංඛ්‍යාව. ඒකේ පළවෙනි එක තමයි මේ මොකද්ද? මේක අපි කොහොමද කියන්නේ? 1000 කියලා. එහෙනම් අපි පටන් ගන්න අද 1000ෙන්. කීයෙන්ද පටන් ගන්නෙ? ආයි කියන්න බලන්න. 1000. කොහොමද කියන්නේ? 1000. හොඳයි. මොම හොඳයි. එහෙනම් අපි යාළුවන්ට අප්පුඩියක් ගහමු නේද? කීයද? කොහොමද අපි එක කියන්නේ? ආයි කියමු බලන්න. 2000. මේ කීයද? 2000. මේ කීයද එතකොට? 3000. මේක ඉලක්කම් කීයක් තියෙනවද එහෙනම්? 4යි. මේ කීයද? 3000. මේ කීයද? 3000. මේ කීයද? කියන්න බලන්න. මට ඇහුන්නේ නැහැ. 4000. හැමෝම හොඳයි. එනම් බලමු ඊළඟ සංඛ්‍යාව. මේක කීයද? 5000. මේක තමයි කීයද? 5000. එහෙම නේද? එතකොට අපි ලියන්නෙත් ඒ වගේ. ඔන්න බලමු එහෙනම්. ඔන්න මම ලියනවා. පේනවා නේද හැමෝටම? මේ කීයද? 1000. මේ 2000. මේක ඔන්න බලන්නකො අපි වචන කීයක් විදිහටද ලියන්නේ?
එක වචනයක් විදිහට අපි ඈඩ් කරන්නේ නෑ 3000 කියලා අපි ඈඩ් කරන්නේ නෑ ඔන්න ඊළඟට ලියනවා මම එහෙනම් 4000 5000 6000 7000 9000 අපි කණන් කරපු ටික නේද මේ අපි කතා කරපු ටික නේද 2000 ගොඩාක් හොඳයි හැමෝම දැන් පුළුවන් නේද අපිට 1000න් 1000 ගණන් කරන්න ඉලක්කම් හතරේ සංඛ්‍යා 5000 6000 හැමෝම හොඳයි අපුඩිය ගමු එන මල් අපුඩිය හරි ඊළඟට මම ඕගොල්ලන්ට දෙනම් අපි දැන් 1000න් 1000 නේ ගණන් කරේ අපි බලමුකෝ තව ඉලක්කම් හතරේ සංඛ්‍යා ටික නේද බලන්න මගේ අතේ තියෙනවා තව සංඛ්‍යා ටිකක් උන් අපි දැන් ඉස්සෙල්ලා ගත්තේ මුල තියෙනවා ඉලක්කමක් ඊළඟට බිංදු තියෙනවා මේ බලන්න දැන් මේ මොකද්ද මේ එකක් තියෙනවා දෙකයි හතරයි නවයයි අපි කොහොමද මේක කියවන්නේ මෙතන තියෙනවා අපි 1000 නේ අපි ගත්තේ එතකොට එකයි නේද එහෙනම් 1000 මේ ටික ඔයගොල්ලෝ දන්නවා නේද 1249 ආයි කියමු බලන්න 1249 538 මේක බලන්න එහෙනම් 3869 මේක බලමු 4581 හරි බලන්න මට පුතාලා කියන්න බලන්න මේක හරියෙන් 4325 හරි කොහොමද පුතා කියන්නකෝ බලන්න හයියෙන් කියමු අපි 6000 එහුන්නේ මට ආයෙ හැමෝම එක අයියෙන් කියමු එන 6000 ආයි කියමු බලන්න මේක 7380 මෙන්න එනවා මේක 9999 මොකක් හරි කියන්න පුළුවන්ද මේක ගැන අපි දැන් ඉස්සෙල්ලා 9ව 3ක් තිබුණාම 999 නේ. අපි කිව්ව මොන සංඛ්‍යාවද? 9. හරි නේද? දැන් අපිට කියවන්න පුළුවන් නේද ඉලක්කම් අතර සංඛ්‍යා? හරි. ඔන්න පුතේ එහෙනම් අපි දැන් මේ ටික ලියන්නත් ඕනිනේ. නේද? දැන් අපිට සංඛ්‍යා ඉගෙන ගන්නකොට මේ අපි ඉගෙන ගත්තේ සංඛ්‍යාවනේ. මේ අපි ඉගෙන ගත්තේ මොකද්ද? සංඛ්‍යාව ඉලක්කම් වලින්නේ අපිට මේක තව ක්‍රමයකට පුළුවන් මොකක්ද ඒ ක්‍රමේ අකුරෙන් ලියන්න නේද අකුරෙන් ලියන්න පුළුවන් නේද අපි ඒකට නමක් කියනවානේ මොකද්ද කියන නම සංඛ්‍යා නාමය එහෙනම් අපි මේ එකක් අපි සංඛ්‍යා නාමය ලියන විදිය බලමුද ඔන්න පුතේ අපිට වැදගත්ම වෙන්නේ සංඛ්‍යා නාමය ලියනකොට අපි හරියට පද ටික බෙදා ගන්න ඕනි. ඒ හරියට බෙදාගත්තේ නැත්නම් අපිට ගණන් වලට ලකුණු ගන්න බැරි වෙනවා. ශිෂ්‍යත්වයේදී ලකුණු හම් වෙන්නේ නැති වෙනවා. ඒ නිසා අපි හරියට මේනම් බෙදෙන හැටි ඉගෙන ගමු. මේ පද ටික බෙදෙන්නේ කොහොමද කියලා සංඛ්‍යා නාමය අපි එකක් ලියලා බලමු. නම් මම ගන්නවා මේ සංඛ්‍යාව. කීයද මේ? 1240. ඔන්න පුතේ අපි එක ලිය. ඔන්න ඊළඟට ලියනවා මොකද්ද? 40. ලායන්න කොහොමද? මුර්ධජන යන්න අපි සංඛ්‍යා ලියනකොට මොකද්ද ලා යන්නේ නැහැ හැමතැනකම අපි ලියන්නේ මොකද්ද මූර්ධජන අපි මෙතන 9 කියනවාද නෑ අපි ලියන්නේ කොහමද 9 එහෙනම් අපි කියමු බලන්න 1249 තව එකක් ලියනවා 2000 ඔන්න මට තව දෙයක් මතක් වුණා අපි මේක 2000 කියලා කියනවද 2000
අපිට කියනකොට නම් කියනවනේ 2500යි එහෙම නේද අපි කියන්නේ. හැබැයි අපි එහෙම ලියන්නේ නෑ 2000 කියලාම අපි ලියන්න ඕනි. 3000 කියලාම ලියන්න ඕනි. එහෙනම් අපි ලියමු 2538. එතකොට වචන කීයක් ලිව්වද අපි? 4ක් ලිව්වා. දැන් පුතාලට පුළුවන් නේද ලියන්න? ඔබ බලන්න පුළුවන් කියන අය. පුළුවන්ද? ඔබ බලන්න. හරි ඔන්න. දැන් කැමතිද මාත් එක්ක සංඛ්‍යා ගැන තව ගොඩක් වැඩ කරන්න? කැමති අය අත උස්සමු. අනේ ඉතින් මෙහෙම අත උස්සන්නේ නැහැ. කොහමද අත උස්සන්නේ? කනේ ගෑවෙන්න. කැමති ටීචර් කියලා කොහමද? කැමති හැමෝම කැමති නේද? පුතාලා කණ්ඩායම් වල සමගියෙන් වැඩ කරන්න දන්නව නේද? ඒ කොහමද? අධ්‍යයත් එක්ක මොකද කරන්න ඕනේ? හැමෝම එකතු වෙලා කරන්න ඕනේ නේද? අපි හැමෝම යාළුවෝ එක සැරේ නේද ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපි එහෙමයි කරන්නේ. එහෙනම් මන් දෙනවා සංඛ්‍යාවයි සංඛ්‍යා නාමයයි කණ්ඩායමේ පුතාලා ලස්සනට මේ ටික සංඛ්‍යාව ඉදිරියෙන් සංඛ්‍යා නාමය තියලා හදන්න ඕනේ. තේරුණාද? තේරුණාද මොකද්ද කරන්නේ? සංඛ්‍යාව ඉදිරියෙන් සංඛ්‍යා නාමය තියෙනවා. පුළුවන් නේද? ඔබන්න පුළුවන් අය? එහෙනම් අපි බලමු. ඔන්න පුළුවන් නේද පුතේ? එහෙනම් හදමු බලන්න. පුතාලා කණ්ඩායම් වල සමගියෙන් වැඩ කරන්න දන්නව නේද? ඒ කොහමද? අධ්‍යයත් එක්ක මොකද කරන්න ඕනේ? හැමෝම එකතු වෙලා කරන්න ඕනේ නේද? අපි හැමෝම යාළුවෝ එක සැරේ නේද ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපි එහෙමයි කරන්නේ. එහෙනම් මන් දෙනවා සංඛ්‍යාවයි සංඛ්‍යා නාමයයි කණ්ඩායමේ පුතාලා ලස්සනට මේ ටික සංඛ්‍යාව ඉදිරියෙන් සංඛ්‍යා නාමය තියලා හදන්න ඕනේ. තේරුණාද? තේරුණාද මොකද්ද කරන්නේ? සංඛ්‍යාව ඉදිරියෙන් සංඛ්‍යා නාමය තියෙනවා. පුළුවන් නේද? ඔබන්න පුළුවන් අය? එහෙනම් අපි බලමු. ඔන්න පුළුවන් නේද පුතේ? එහෙනම් හදමු බලන්න. හොඳ පුතාලා ලස්සනට කල්පනවා නේද? හැබැයි ලස්සනට බේලියටම තියෙන්නත් ඕනේ. සංකල්ප පුතාලා ලස්සනට වැඩේ කරනවා නේද? බලන්න කවුද බලමු ඉක්මනටම හැදුවේ? ගොඩක් හොඳයි අප්පඩියක් වහමු අපි හරි. කොයි ඉවර කරන්න? දෙක එක හරි හොඳයි ළමයි ටික. අමෝඩම් මල්ල පොඩියක් ගාමු. කාංචන පුතා දඟලනවා මොකද මේ අපි ලස්සන හදමු ඉක්මනට. හරි. එහෙනම් පොතේ තව පුංචි වැඩක් තියෙනවා කරන්න. දැන් යාළුවොත් එක්ක එකතු වෙලා නේ වැඩේ කළේ. තනියම පුංචි වැඩක් කරන්න කැමති නැද්ද? හැබැයි මෙහෙමයි. 4 දෙනා කොබනේ යාළුවෝ 4 දෙනා. පුතාලා 4 දෙනයි. මේ 4 දෙනා. හැමතැනම අපි 4 දෙනා ඉන්නවා. එතකොට මම පුතාලාට දෙනවා ඉලක්කම් ලිව්ව කාඩ් එකක්. මොකද්ද දෙන්නේ? ඉලක්කම් ලිව්ව කාඩ් එකක් දෙනවා. එතකොට එක්කෙනෙක් එක ඉලක්කමක් තියෙනවා. අනිත් යාළුවා තව එකක් තියෙනවා. ඊළඟ යාළුවා තව එකක් තියෙනවා. ඊළඟ යාළුවා තව එකක් තියෙනවා. ඔහොම තියලා එතකොට කීයක් තියෙනවද 4 දෙනාත් එක්ක? 4යිනේ. ඉලක්කම් 4 සංඛ්‍යාවක් හදලා මට පෙන්වන්න පුළුවන්ද? පුළුවන්ද හදන්න? හරි. කාඩ් තියෙන එකට අපි තව ටිකක් එකතු කරගමු අද පන්තියේ. නේද? අපේ කාඩ් තියෙන බාස්කට් එකට අපි තව ඉලක්කම් ටිකක් දාගන්න පුළුවන් නේද? එහෙනම් ඔය ටික පරිස්සමෙන් එකතු කරගන්න. අපි ඔය ගේනවා මෙන්න ගේනවා. ගොබ් බලන්න. හරි. එක සංඛ්‍යාවක් ඇදුවම ඇති කියලායි හැබැයි මම කිව්වේ. කියන්න බලන්න. 6900 මට හැබැයි 10 වගේ වුණා. අපි හන්දට શબ્ද කරලා කියමුද? 6978. හරි මල්ලප්පුඩියක් දෙමු. ගොඩාක් හොඳයි. ඔන්න ඊළඟ කට්ටියට අපි අවස්ථාව දෙමුකෝ. 1926. චතුරිකා පුතා කියනවා මට ඇහුන්නේ නැහැ. අයියෙන් කියමු. 1926. හරි එහෙනම් අපි අප්පුඩියක් ගහමු. 800. හරි හොඳයි. අන්නේ එහෙම තමයි කතා කරන්න ඕනේ.
හරි. හයියෙන් කියන්න අපි හයියෙන් කියමු පොතේ ඔක බලන්න. පටන් ගමු. 9876 අන්න මට නිකන් වැරදි වගේ හිතුණා. ඔව් 70 නෙමෙයි අපි කියන්නේ කොහමද? 76 හරියට කියමු පොතේ. 9876 අපි එහෙම නේද කියන්නේ? ආයෙ පාරක් කියමුද? 9876 හරි. 432 ගොඩක් හොඳයි. ඔව් අපියක් ගාමු අපි. 960 අපි අර යාළුවන්ට එන අයියෙන් කියමු තව පාරක්. 960 හරි අපියක් ගාමු එන. 1087 තව පාරක් කියමු. 980 හරි අපියක් ගාමු. 9826 ආයෙ පාරක් කියමුද? 9726 ඔව් අපි කොහමද කියන්නේ? 700 නේද? 9726 නම් අපිට හෙලෝ කියනවා. හැබැයි මම කියන විදිහටම කියන්නත් ඕනි. මම කියන විදිහටමයි කියන්නේ. හරි නේද? මොකද්ද වචන දෙක? හෙලෝ හායි. පටන් ගමු එන ලෑස්තිද? කොබන ලෑස්තිද? කොලෑස්තිද? හරි ඔන්න පටන් ගත්තා එනම්. හෙලෝ hello 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 hi 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 hello very good අපිට ගමු එන අපිට මතිද හරි ලියලා සංඛ්‍යාවයි සංඛ්‍යා නාමයයි දෙකම කරමු නේද කැමතිද ගන්නේ නම් පැන්සල අතට ගන්න පුතාලගේ පැන්සල අතට හරි එහෙනම් මට ගමු ලියන්නටක් ගාලා ඉලක්කම් අතරේ සංඛ්‍යාවක් ලිව්වා ඒක අකුරෙන් ලිව්වා ඉලක්කම් අතරේ සංඛ්‍යාවක් ලිව්වා ඒක අකුරෙන් ලිව්වා අතරේ බලන්නකො මම දෙනවා ඔයගලන්ට මෙන්න මේ බෝඩ් එකක් මේ බලන්නකො පුතාලගේ වැඩ ටික අපි මේකේ අලව ගමු අපේ පුවරුවට අලවන්න නේද අපේ ගම තියෙ නේද ඊට පස්සේ අපි ගණිත පුවරුවේ අලවමු මේ ටික මං තෙව්වන්දි දුව බෙදන්නකො ඒ ගම් ටික එනන් ටක් ගාලා දැන් ඉතින් ටැක්සි හරි අලවන්න බලන්නේ අපි බලමු හොඳයි මෙන්න බලන්න හරි ලස්සනයි නේද ඔන්න පුතේ නම් අද ටීචර් කරු දෙන්නත් බැරි වුණා හරි දෙන්නත් බැරි වුණා නේද අපි වැඩක් කරමුද එහෙනම් කොබරන්න දරුවක් ගන්න කැමති අය එන කියෝලා බලලා මට මේ වැඩේ කරලා දෙන්න ඕනේ කරු ගන්න ආසයිනේ හැමෝම හරි ඔන්න දැන් කරලා ඉවරයට ටීචර් දරුවක් දෙන්න තියෙනවා අතඋසල පෙන්නන්න මම කළා කියලා මං කියව හැම ඔක්කොම ටික කියවලා බලලා ඔක්කොම කරන්න ඕනේ හැබැයි තනියම කළාම නේද ලකුණු හම්බ වෙන්නේ අපිට ඔව් යාළුවගෙන් බලලා කළොත් නම් මට යාළුවට ලකුණක් දෙන්න වෙනවා යාගේ ලකුණෙන් ඒ නිසා අකුරු ටික ලස්සනට ලියන්න ඕනේනේ පුතේ මේ අකුරු ටික ඇයි අපි ලස්සනට ලියන්නේ නැතුව මෙහෙම ලිව්වේ හරි පුතා යන්නේ නම් කොළ කණ්ඩායම ගාවට පාට කොඩියක් තියලා පුතා දුවලා යන්න නිල් කණ්ඩායම ළඟට පුතා යන්නකො කාපාට කණ්ඩායම ළඟට
ලස්සනට වැඩ කරන්න ඕනේ පුතේ අපි. ඇති බං. පුතා දුවන්න කොළපාර කණ්ඩායම ළඟට. හරි. දැන් කණ්ඩායම ඔක්කොම මාරු වුණා නේද? හරි දැන් බලන්න මාරු වෙන්නකො බලන්න. හරි. මෙන්න කොළපාර කණ්ඩායමේ පුතාලට තියෙනවා කරන්න වැඩ. අපි කරමු. හරි මට දැන් වෙන්න පොලේ දිහා තා වෙන්නම බලන්න. පුතා යන්න රතු කණ්ඩායමට. පුතා යන්න නිල් කණ්ඩායමට. පුතාලට තියෙන්නේ මෙන්න මේ ටික ගලපන්න ඕනි. ගලපන්න බලන්න. මගේ පුතාලා ඉස්සෙල්ලම් බලන්නකො මේ ටික අඳුරනවද කියන්න. ඔව් ඉලක්කම් නේද? මේ මොනවද මේ? ඉලක්කම්. අපි දැන් හදන්නේ පුතේ මේවයි මොනව කරන්නද? සංඛ්‍යා හදන්න. තියෙන එක කියන්න මේ කීයද? මේ කීයද? මේ කීයද පුතේ? මේ කීයද? 2. ඔන්න දැන් අපි කාඩ් කීයක් ගත්තද? 4ක් ගත්තා. 8750. කාටද පුළුවන් ඔතනින් තව එකක් හදන්න? ටක් ගාලා මට හදලා පෙන්නන්න එක දෙක. හදලා පෙන්න. හරියට එකක් හදන්න. හරියට එකක් කියන්න. හරි. ආන්න very good අපි අපුඩියක් ගාමු. හරි. එහෙනම් පුතා දුවලා එන්න නිල් කණ්ඩායමට එන්න. ඔන්න අපේ සිරානි දුව එනවා කොළ කණ්ඩායමට අපුඩියක් ගන්න. සිරානි දුව එනවා කොළ කණ්ඩායමට අපුඩියක්. මම දැන් බලනවා ඔන්න බලන්න. ඔය බලන්න. පුතා හරියටම කළා නේද? මෙන්න පුතා. හරි. එහෙනම් මගේ පුතාලා ඔක්කොම අද හරිම හොඳයි. පුතාලා ඔක්කොම අද කොහමද? හරිම හොඳයි. චුට්ටක් නැගිටිමුකෝ බලන්න එහෙනම්. හරි. උඩට උසලා පුඩියක් ගන්න ඕනි. අපිට ගොඩාක් සතුටුයි නේද අද? හොඳයි පුතේ එහෙනම්. හැමෝටම ආයුබෝවන්. වාඩි වෙන්න මගේ පුතාලා සේරම.